වෙනත් තරු පද්ධතියකින් ආපු දැවැන්ත වස්තුවක් අපේ සෞර ග්‍රහ මණ්ඩලේ. ඒක භෞතික විද්‍යාවට අභියෝග කරනවා. හොඳයි අපි බලමු 3i ඇට්ලස් ගැන. මේකේ හැසිරීම විද්‍යාඥයන්ට ප්‍රහෙලිකාවක් වෙලා. මේක හොයාගත්තේ ජුලි මාසේ. ඒක ආපු පාර අපේ සෞර ග්‍රහ මණ්ඩලයේ වෙන්න බැරි තරම් වේගවත්. ඒත් පුදුමේ කියන්නේ ඒකේ ගමන් මඟ. අපේ ග්‍රහලෝකයේ ගමන් කරන තලයටමයි ඒක පෙළ ගැහිලා තියෙන්නේ. දැන් අලුත්ම දත්ත පෙන්නන්නේ ඒකේ වේගය අඩු වෙනව කියලයි. මීට කලින් මෙහෙම දෙයක් වෙලා නැහැ. මේ චලනය හරිම නිර්වද්‍යයි. සමහරු කියන්නේ අභියෝකාශයානවක් ගුරුත්වාකර්ෂණයෙන් වේගය ගන්නවා වගේ කියලා. ඒ විතරක් නෙමෙයි මේකෙන් පිට වෙන්නේ කවදාවත් ස්වභාවිකව දැකලා නැති විශේෂ ලෝහමය වායුවක්. සාමාන්‍යයෙන් වල්ගාදරවල නිකල් සහ යකඩ දෙකම තියෙනවා. ඒ 3i/ATS වල යකඩ බිඳුවයි නිකල් විතරයි. මේ වායුව නිකල් ටෙට්‍රාකාර්බනිල්. මේක ස්වභාවික දෙයක් නෙමෙයි කර්මාන්ත ශාලාවල හදන දෙයක්. ඉතින් වැදගත්ම දේ තමයි මේ වස්තුවෙන් පිට වෙන්නේ කෘත්‍රිම දෙයක්. කර්මාන්ත ශාලාවල විතරක් හදන දෙයක්. වල්ගාතරු වල වලිගය යන්නේ ඉරෙන් එහා පැත්තටනේ. ඒ 3i ඇට්ලස් වායු ජෙට් එකක් විදින්නේ කෙලින්ම ඉර දෙසට. තත්පරයකට රාත්තල් 330ක්. මේක හරියට රොකට් එකක් වගේ ක්‍රියා කරන්න ඕනේ. ඒත් පුදුමයි. ඒකේ ගමන් මඟ පොඩ්ඩක්වත් වෙනස් වෙන්නේ නැහැ. එකම පාරේ හිර වෙලා වගේ ස්ථාවරයි. මේ ස්ථාවරත්වයට හේතුව සමහර විට ඒකේ දැවැන්ත ස්කන්ධය වෙන්න පුළුවන්. ටොන් බිලියන 30කටත් වැඩිය. මේක කොච්චර අස්වාභාවිකද කියනව නම් විද්‍යාඥයන්ට හිතන්න වෙලා කියන්නේ විකල්ප දෙකයි. එක්කෝ මේක අධික ඝනත්වයකින් යුතුයි නැත්නම් නිර්මාණයක්. ඔක්තෝබර් මුල NASA ආයතනයේ මේකේ හොඳම පින්තූර ටික ගත්තා. ඒත් ඒ පින්තූර තාමත් එළියට දාලා නැහැ. NASA ආයතනය කියන්නේ තාක්ෂණික ප්‍රමාදයක්ලු. ඒත් විද්‍යාඥයෝයි මහජනතාවයි මේ ගැන ඉන්නේ කලකිරීමෙන්. මේ නිශ්ශබ්දතාවය නිසා කටකතා පැතිරෙනවා. ඒ පින්තූරවල මොනව තියන්න පුළුවන්ද? ජ්‍යාමිතික හැඩතල, ලෝහමය පෘෂ්ඨ, ස්වාභාවික පැහැදිලි කිරීම නැති නිසා දැන් ප්‍රධාන මත තුනක් ඉස්මතු වෙලා තියෙනවා. මේක අසාමාන්‍ය වල්ගාතරුවක්ද? පෞරාණික ග්‍රහලෝකයක කොටසක්ද? එහෙමත් නැත්නම් තාක්ෂණික නිර්මාණයක්ද? ප්‍රශ්නේ තියෙන්නේ කිසිම ස්වාභාවික පැහැදිලි කිරීමක් මේ දත්තවලට ගැලපෙන්නේ නැහැ. ඒකයි කෘත්‍රිම සාක්ෂි ගැනත් හොයන්නේ. මේක ස්වභාවික දෙයක් නම් භෞතික විද්‍යාවම වෙනස් කරන්න වෙනවා. එහෙම නැත්නම් අපිට අහන්න වෙන්නේ මේක එව්වේ කවුද?